ආයුබෝවන් මම අශෝක රණතුංග හොරණ ප්‍රාදේශ සභාවේ හිටපු සභාපති. අද දවසේ අපි ඔබ හමුවෙන්නට බලාපොරොත්තු වුණේ හොරණ ප්‍රාදේශ සභාවේ අපේ ඉදිරි වැඩපොලේ තවත් අලුත් වැඩසටහනක් පිළිබඳ ඔබ සමග ඔබට දැනුවත් කිරීමටයි. අපේ හොරණ හදන වැඩපිළිවෙලේ තවත් එක් පියවරක් තමයි ජනතාව බල ගැනීම. ඒ යටතේ ගෝවි ජනතාව බල ගැනීමේ වැඩසටහනේ අපි සූදානම් කරලා තියෙනවා ඔවුන්ට යම් සහනයක් ලැබෙන්න ඔවුන්ගේ බල ගන්නන්න කටයුත්තක් කරන්න. ඒකෙදී අපි බලාපොරොත්තු වෙනවා අපේ ජනතාවට සහනාධාර දෙන එක නෙමෙයි අපි කරන්න ඕනේ මේ ගොවි ජනතාවට මෙතනින් පොඩ්ඩක් ඉහළට යන්න මේ ගොවිතැන් කටයුතු වැඩි දියුණු කරගන්න අපිට පුළුවන් හොරණ ප්‍රාදේශ සභාව හැටියට උදව් උපකාර කරන්න. හොරණ ඉංගිරිය අපේ ගොවි ජන සේවා මධ්‍යස්ථාන දෙකක් තියෙනවා. ඉතින් මේ හොරණ ඉංගිරිය ගොවි ජන සේවා මධ්‍යස්ථානයේ දෙකටම අනුබද්ධ ගොවීන් විශාල පිරිසක් ගොවිතැන් කරනවා. ඉතින් මේකෙදී කුඹුරු ගොවිතැන විශාල වශයෙන් අපේ ප්‍රදේශවල සිදු වෙනවා. ඉතින් මේ හොරණ ගොවි ජන සේවා මධ්‍යස්ථානයේ ඉංගිරිය ගොවි ජන සේවා මධ්‍යස්ථානයේ ඒ ආශ්‍රිතව තමයි මේ කටයුත්ත සිදු වෙන්නේ. ඉතින් හොරණ ප්‍රාදේශ සභාවේ අපි බලාපොරොත්තු වෙනවා මේ අයට සහනයක් වෙන්න යම් වැඩපිළිවෙලක් කරන්න. ඒකේ ඒ අනුව මේ පියවරේ එක අවස්ථාවක් තමයි මේ ගොවීන්ට ට්‍රැක්ටර් රථ ලබා දීම, ඒ වගේම කම්බයින් හාවෙස්ටර් යන්ත්‍ර ලබා දීම. මම හිතන්නේ මේ කම්බයින් හාවෙස්ටර් යන්ත්‍රය ඒ කියන්නේ ගොවීන් මේ පිළිබඳ කියන්නේ සුනාමි යන්ත්‍රය කියලා. ඉතින් මේ සුනාමි යන්ත්‍ර අපේ ප්‍රදේශයේ නෑ. මේවා ගොඩක් වෙලාවට ඒ අසනු කපන වෙලාවට ඇඹිලි පිටිය ප්‍රදේශයෙන් එහෙම නැත්නම් පොළොන්නරුව ප්‍රදේශයෙන් තමයි අපේ පැත්තට මේ යන්ත්‍ර ගෙනෙන්න ලබන්නේ. ඉතින් මේවට විශාල මුදලක් වැය කරන්න වෙනවා ගොවියන්ට. ඉතින් ඒ අතින් අපි හොරණ ප්‍රාදේශ සභාව ඇතුළත මේ කියන කම්බයින් හාවෙස්ටර් එහෙම නැත්නම් සුනාමි යන්ත්‍ර දෙකක් සහ ට්‍රැක්ටර් යන්ත්‍ර දෙකක් මූලිකවම අපි ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒක අපි ගොවියන්ට ලබා දෙන්නේ ඉතාමත් සුළු සහනදායී මුදලකට තමයි මේ සේවය ගොවීන්ට ලබා දෙන්නේ. ඒ සහනය අපි හොරණ ප්‍රාදේශ සභාව ඇතුළත අපේ ගොවි ජනතාවට ලබා දීලා මේ ගොවි නිෂ්පාදනවල ඵලදායී තත්ත්වය ලබා ගන්න අපි සැලසුම් මේ වෙනකොට සැලසුම් කරලා තියෙනවා. ඉදිරි ප්‍රාදේශ සභාවේදී අපි මේ අවුරුද්ද තුලම ඒ කටයුත්ත අපි කරන්න බලාපොරොත්තු වෙනවා. හොරණ හදන අපේ ඉදිරි වැඩපිළිවෙල යටතේ ගොවි ජනතාවට පමණක් නෙමෙයි මේ සියලුම ශේෂ්ඨවල සියලු දෙනා එකතු කරගෙන අපේ බලාපොරොත්තුව සහයෝගී තත්ත්ව සමුපකාර ක්‍රමය මේ හොරණ ප්‍රදේශයේ වැඩි දියුණු හඳුන්වා දීලා ඒ කටයුතු මගින් මේ ප්‍රදේශයේ සියලු දෙනා එකතු කරලා මේ ප්‍රදේශයට ශක්තියක් වෙන්න මේ වැඩ කටයුතු කරන්න. විශේෂයෙන් මේ වගේ ගොවි ජනතාවට මෙවැනි කටයුතු පමණක් නෙමෙයි තවත් විශාල කටයුතු ප්‍රමාණයක් අපි සූදානම් කරලා තියෙනවා මේ ප්‍රදේශයේ ජනතාවට ලබා දෙන්න. ඒක අපි ඉදිරි වැඩසටහන් වලදී ඔබට ප්‍රකාශ කරන්නම්. ස්තුතියි. 2025 පළාත් පාලන මැතිවරණය සඳහා හොරණ ප්‍රාදේශ සභාව වෙනුවෙන් අඹගෙඩිය ලකුණෙන් ස්වාධීන කණ්ඩායමක් ලෙස අපි දක්ෂ කණ්ඩායමක් මේවර ඉදිරිපත් කරලා තියෙනවා. මේ කණ්ඩායමට හිටපු ප්‍රාදේශ සභා මන්ත්‍රීවරු 9 දෙනෙක්, ඒ වගේම දක්ෂ තරුණයෝ කණ්ඩායමක්, දක්ෂ කාන්තාවන් කණ්ඩායමක් ඉදිරිපත් කරලා තියෙනවා අපේ කණ්ඩායම වෙනුවෙන්. අපි මේ හොරණ ප්‍රාදේශ සභා ප්‍රදේශයේ සංවර්ධනය කරන්න වගේම මෙවැනි වැඩසටහන් ඉදිරිපත් කරන්න ඉදිරියේදී අපි බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා ප්‍රතිපත්ති ප්‍රකාශයක් අපි ඉදිරියේදී ඉදිරිපත් කරනවා. ඔබ සියලු දෙනාම අඹගෙඩිය ලකුණින් ස්වාධීන කණ්ඩායම ජයග්‍රහණය කිරීම සඳහා ඔබගේ වටිනා ඡන්දය ලබා දෙන්න කියලා ඉතාමත් ගෞරවයෙන් ඔබ සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා.